මාර්තු 9 වෙනිදා ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් විය. පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති මෙම ක්‍රිකට් තරගයේ කාසිවාසී ජයග්‍රහණය කර නවසීලන්ත කණ්ඩායමේ නායක මිචෙල් සැන්ට් තීරණය කරේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටය. ඒ අනුව පිටිවිට පැවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50ක් අවසානයේ කඩුළු 6ක් දැවි ලකුණු 362ක් වාර්තා කළේය. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රචින් රවීන්ද්‍ර ලකුණු 108ක්ද, කේන් විලියම්සන් ලකුණු 102ක්ද, ග්ලෙන් පිලිප්ස් නොදැවී ලකුණු 49ක්ද වාර්තා කළේය. පන්දු යැවීමේදී ලුංගි එන්ගිඩි විසින් ලකුණු 72කට කඩලු 3ක්ද, කාගිසෝ රබාඩා කඩලු 2ක්ද, වියාම් මල්ඩ එක කඩුල්ලක්ද දවගන්නා ලදී. පිළිතුරු එනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩලු 9ක් ලැබී ලකුණු 312ක් වාර්තා කළ අතර එහිදී ඩේවිඩ් මිලර් විසින් පන්දු 67කදී ලකුණු 100ක් වාර්තා කළේය. ඊට අමතරව ටිම්බා බවුමා ලකුණු 56ක්ද, වැන්ඩ ඩුසේන් ලකුණු 69ක්ද වාර්තා කළේය. කෙසේ වෙතත් ලකුණු 362ක ඉලක්කය ඔවුන්ට සාර්ථකව හඹාගෙන යාමට නොහැකි වූ නිසා නවසීලන්ත කණ්ඩායම සමග පැවති තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 50කින් පරාජයට පත්විය. ඒ අනුව මාර්තු 9 වනදා ඉන්දියාව සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.